අවුරුද්දේ වසන්ත කාලය සෞභාග්‍යමත් මාසය සැනකෙළි මාසය වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් හා දෙමළ හින්දු භක්තිකයන් සිංහල අලුත් අවුරුද්ද සැමරීම සිදු කරනවා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අප්‍රේල් 13 හා 14 දෙදින සිංහල බෞද්ධයන් හා දෙමළ හින්දු භක්තිකයන් අලුත් අවුරුද්ද සැමරීම සිදු කරනවා. සිංහල අලුත් අවුරුද්දේ නැකැත් සෑදීම සිදුවන්නේ සූර්ය මාස ක්‍රමය අනුවයි. ඒ අනුව සක වර්ෂ ක්‍රමය අනුව නැකැත් සෑදීම සිදු කරනවා. ගැමි සුවඳ උතුරා යන ජන ක්‍රීඩා කලේලි බසින තෙල්ලිහිරුණු කැවිලි පෙවිලි සිනාසෙන සාමය සතුට සහජීවනයේ උතුරා යන සිංහලයින්ගේ මහා සංස්කෘතික මංගල්‍ය සිංහල අලුත් අවුරුද්දයි. සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකන ඉන්ද්‍රදේව සාමයත් සෞභාග්‍යත් රැගෙන පොළොවට පැමිණීම නව අවුරුදු උදාව ලෙස හින්දු භක්තිකයන් මහත් ඉහළින් සැමරීම සිදු කරනවා. එක රටක ජාතීන් දෙකක් ආගම් දෙකක් එක්ව සමරන සිංහල හින්දු අලුත් අවුරුද්ද අපට ලැබුණේ සුදු ජාතික මන්ත්‍රීවරයෙක් නිසා. ඒ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කර නිල නොලත් මන්ත්‍රීවරයෙක් වන ලිච්මන් මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව 1885 ජාතික නිවාඩු දින පනත සම්මත වන අවස්ථාවේදී අප්‍රේල් 11 වන දින නිවාඩු දිනයක් ලෙස සිංහලයින්ට ලබා දීමට ලිච්මන් මන්ත්‍රීවරයා යෝජනා කරනවා. පසුව හින්දු භක්තිකයන්ටත් නිවාඩු දිනයක් අවශ්‍ය බව ව්‍යවස්ථාදායක සභාවට පත්වන පොන්නම්බලම් රාමනාදන් මහතා ප්‍රකාශ කරන අතර ඒ අනුව අප්‍රේල් 11 වන දින සිංහල බෞද්ධයන්ටත් දෙමළ හින්දු භක්තිකයන්ටත් සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 11 වන දිනය සම්මත වෙනවා. මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්ටත් දෙමළ හින්දු භක්තිකයන්ටත් ඉතා වැදගත් සංස්කෘතික මංගල්‍යයක්. සමාජ සම්බන්ධතා වැඩි දියුණු කරගනිමින් සිරිත් විරිත් ආරක්ෂා කරගනිමින් එකිනෙකා අතර විශ්වාසය වැඩි දියුණු කරගනිමින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සාමය සතුට සහජීවනයේ ආරක්ෂා කරගනිමින් සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.